අද අපේ වැඩසටහනට කොළඹ රිච්වේ ආර්යා ළමාරෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න වෛද්‍යතුමා අද අපේ සමග රැඳී සිටිනවා. වෛද්‍යතුමනි, මට මාතෘකා කිහිපයක් අද කතා කරන්න සූදානම්ින් පවතිනවා. වෛද්‍යතුමනි, මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ ඌන අවධානය සහ අධික්‍යාකාරී දරුවන්, ඒ කියන්නේ ADHD කිඩ්ස්ලා කියලා අපි හඳුන්වනවා නේද වෛද්‍යතුමනි? ඒ ගැන තමයි අද අපි හඳුන්වා දීමක් කරන්න කැමතියි. ඒකෙදි වෛද්‍යතුමනි, මේ දෙමව්පියන් මග නොහැරිය යුතු ඌන අවධාන හා අධික්‍රියාකාරී දරුවන්, ඒ කියන්නේ ADHD කිඩ්ස්ලට ඔටිසම් තත්ත්වයේ දරුවන් මුල් අවදියේ පළ කරන ලක්ෂණ මොනවද වෛද්‍යතුමනි? ADHD කියන්නේ attention deficit hyperactivity disorder. ඒ කියන්නේ attention deficit කියන්නේ ඌන වෙච්ච අවධානය. ඒ කියන්නේ ඒ ළමයාට දැන් මොකක් හරි කරනවා නම් ඒකට අවධානය ලොකු වෙලාවක් තියාගන්න බෑ. ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඒ කියන්නේ වෙන පාඩමක් හරි මොකක් හරි කරාම වැඩි වෙලාවක් ඒක කරන්න ඒකට අවධානය යොමු කරන්න බෑ. ඉතින් ඒකට තමයි ඌන අවධානය කියන්නේ. හයිපර් ඇක්ටිවිටි කියන්නේ එයාට එක තැන ඉන්න අමාරුයි. මොකක් හරි කර ඉන්න ගමන් කොහට හරි දුවනවා. ඊට පස්සේ එයාට තුවාල කරගන්නත් පුළුවන්, අනිත් අයටත් ගහලා බලලා ඒ තුවාල කරන්නත් පුළුවන්. ඉතින් ඒ දෙකම තියෙනකොට කියන්නේ attention deficit hyperactivity disorder කියලා. ඒක හැබැයි සමහර ලාවට ඌන අවධානය විතරක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් hyperactivity විතරක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක හඳුනා ගන්න නම් හරි ලේසියි. ඉතින් ඇත්තටම කියනවා නම් ළමයි අවධානය දෙන්න අමාරු නම් එහෙම එකක් තියෙනවා නම් යොමු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ඉතින් සාමාන්‍ය ළමයෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අත්තහම ළමයෙක් නර්සරි යන ළමයිගේ අවධානය අඩුයි කොහොමදත්. එයා සෙල්ලම් කරන්න ආසයි. ඒ වගේ කරනවා. නමුත් වෛද්‍යවරයා කරන්නේ ඒ වගේ ළමෙක් අරන් ක්වෙස්චන් එකක් දීලා බලනවා මේ attention deficit hyperactivity disorder එකට ඒක ගැලපෙනවද කියලා. ඉතින් ඒකට වෛද්‍යවරයෙක්ට යොමු වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒක තමයි. දෙමාපියන්. ඒ වගේම ඒක ගොඩක් වෙලාවට ADHD තත්ත්වෙ එන්නේ ඉස්කෝලේ ගෙදරයි දෙකම මේක තියෙනවා. අනිවාර්යයෙන්ම. සමහරවිට ඉස්කෝලේ ගෙදර මේ හයිපර් ඇක්ටිව් වෙලා ඉස්කෝලේ හයිපර් ඇක්ටිව් නැත්නම් ඒක ADHD තත්ත්වයක් නොවෙන්න පුළුවන්. ඉතින් ඒක හරියට අපි ඇසස් කරලා බලන්න ඕනේ. අනිවාර්යෙන්ම වෛද්‍යතුමනි. තාමත් පැහැදිලි වෛද්‍යතුමනි. ඒ වගේම වෛද්‍යතුමනි, මේ ඉගෙනීමේ දුර්වලතා පළ කරන දරුවන්ට මේ ලැජ්ජාවක් ඇති නොවන පරිදි, පීඩාවක් ඇති නොවන පරිදි දෙමව්පියන් හට ඔවුන්ට සහාය පළ කළ හැකි කෙසේද වෛද්‍යතුමනි? ඔව්, එතන අපි පොඩ්ඩක් තව ඔබට යන්න වෙනවා ඉස්සරහා අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ අපි කොහොමද ළමයාට තේරුම් කරලා දෙන්නේ යාගේ තියෙන ආවේග නැත්නම් ඉමෝෂන්ස් ගැන. ඉතින් ඒක අපි මුල ඉඳන් ඉස්සර ඉඳන් ළමයා පොඩි කාලේ ඉඳන් අඳුන ගන්න හැටි කියලා දෙන්න ඕනේ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ළමයාට ලැජ්ජාවක්, Tamanට ලැජ්ජාවක් නොවන විදිහට ඒක ගැන ඉස්සෙල්ලාම තේරුම් ගන්න. තේරුම් ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ එතන ඉස්සරහට අපි කතා වෙනවා ගැන. ඒ වගේම ඇහුවා ඕටිසම් තත්ත්වය ගැන. අනිවාර්යයෙන්. ඕටිසම් තත්ත්වය කියන්නේ සාමාන්‍යයෙන් මේ ළමයි ගොඩක් දුරට අපි හඳුනාගන්නේ කතා කරන්න පරක්කු වෙලා මූණ දිහා බලලා කතා කරන්නේ නැත්නම් වගේ. ඇස් දිහා, ඒ කියන්නේ මූණට මේ කියන්නේ අයි කන්ටැක්ට් එකක් එහෙම නැත්නම් කතාවට පරක්කු වෙනවා නම් අනිත් අයත් එක්ක ගැවසෙන්නේ නැත්නම් කතා කරන්නේ නැත්නම් තමන් කරන දෙයක් කරගෙන ඔහේ ඉන්නවා නම් මේ ළමයාට ඕටිසම් වගේ තත්ත්වයක් තියෙනවද කියලා බලන්න යොමු වෙන්න ඕනේ. වෛද්‍යතුමනි, මගේ ඊළඟ ප්‍රශ්නෙට මම යොමු වෙනවා. මේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ කායික සෞඛ්‍ය තරම්ම වැදගත්ද? මේ ගැන පොඩි හැඳින්වීමක් කළොත් වෛද්‍යතුමනි? ඔව්, දැන් අපි ගත්තාම මානසික සෞඛ්‍ය කායික සෞඛ්‍ය තරම්ම වැදගත්. බොහොම වැදගත් පැත්තක්. ඒකට දෙමාපියන් ලොකු මේ රෝල් එකක් කරනවා. ඒකට හේතුව දැන් ළමයින්ගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා එකක් තියෙනවා. ඒකට නැත්තම් සිංහලෙන් කියන්න ගියොත් ඒක නිකන් ආවේග ගැන දැනුමක්. ළමයාට ඇති කරන්න. ඒක මුල ඉඳන් ඒක අපි ළමයාට ඇති කරේ නැත්තම් එයාට මානසික ප්‍රශ්න එන්න පුළුවන්. ඒක හොයාගෙන තියෙනවා. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ පේරන්ට් කෙනෙක් විදිහට මුල ඉඳන්. ඒ කියන්නේ ළමයාට තේරුමක් තියෙන වයසේ ඉඳන් ඒගොල්ලොන්ට එන ඉමෝෂන්ස් මොකද්ද කියලා ඒගොල්ලෝ හඳුනා ගන්න උදව් වෙන්න ඕනේ. ඉමෝෂන්ස් කියන්නේ මොකක්ද? ඉමෝෂන්ස් කියන්නේ අපිට ඉමෝෂන්ස් තියෙනවා happy, sad and mad කියලා අපි කියන්නේ. happy, sad, mad කියන්නේ happy කියන්නේ සතුට කියන්නේ ඉමෝෂන් එක.
සෑඩ් කියන දුකයි දුකයි. මෑඩ් කියන තරහ ගිහිල්ලා තරහ ගිහින්. ෆ්‍රස්ට්‍රේටඩ් වගේ එහෙම ඊට අමතරව ෆිය ඒක තමයි බයම ඉමෝෂන් එක ඒ බය නිසා ගොඩක් මානසික ප්‍රශ්නත් වෙනවා. ඒ කියන්නේ ඇන්සයිටි ඒ වගේ ඒවා කොහොම එන්නේ ඒකට හේතුව. ඉතින් මම හිතන්නේ සයිකියාට්‍රි ડોක්ටර් එක ගැන තව කියලා දෙයි. අනිවාර්යයෙන්. නමුත් ඒ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ළමයාට ඇති කරන්න පේරන්ටිං ඒ කියන්නේ දෙමාපියන්ගේ භූමිකාවේ වැදගත් එකක්. ඉතින් දෙමාපියෝ ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ හරි ඉමෝෂන්ස් කොහොමද හඳුනාගන්නේ. එයාට තරහ ගියාම හරි දැන් ඔයාලට තරහ ගියා කියලා එයා හඳුනා ගන්න එයාට පුරුදු වුණොත් එහෙම ඒක ලොකු ඉස්සරහට යෑමක්. එතකොට එයා ඒකට රියැක්ට් වෙන හැටි අඩු වෙනවා. දැන් අපි කියමු දැන් අපේ ගොඩක්ම මානසික ලෙඩවලට හේතුව මේ ඉමෝෂන්ස්. ඒ ඉමෝෂන්ස් කියන්නේ අපිට අපි සර්වයිව් වෙන්න. ඒ කියන්නේ අපි හැදිලා තියෙන විදිහට අපි සත්වය කොට්ටාශයක්නේ. අනිවාර්යයෙන්. මොකක් හරි ඩේන්ජර් එකක් තිබ්බනම් ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට්. ඒ කියන්නේ මොකක් හරි අපි කියමුකෝ දැන් අපි හැමදාම මේ වගේ මේ ගොඩනැගිලි වල හිටියේ නෑනේ. හිටියේ ගල් ගුහා ඇතුලේ. දැන් ගල් ගුහාව ඇතුලේ මේ රැට නිදාගෙන ඉන්න ගමන් කොටියෝ කෑ ගහලා වලස්සු කෑ ගහලා ඒකත් එක නිදාගත්තොත් මොකද වෙන්නේ? උදේ වෙනකොට 60 සැකිල්ලක්. අනිවාර්යයෙන්. ඔව් කාලා යනවා. ඉතින් ඒකට හැදිලා තියෙන්නේ ඒකෙන් බේරෙන්න අපි පැනලා දුවන්න හරි හැංගිලා ඉන්න. ඉතින් මේ ඉමෝෂන්ස් වැදගත්. නමුත් ඒ ඉමෝෂන්ස් වලම හිටියොත් වෙන්නේ මානසික ලෙඩ හැදෙනවා. ඉතින් ඒ ළමයාට ඒ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක අපි මුලින් ඉඳන් දුන්නාම එයාට තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් ඒකට රියැක්ට් කරන විදිය එයාටත් ලේසි වෙනවා ඉස්සරහට. මානසික. මොකද මම ඒ කියන්නේ මානසික මේ ඉමෝෂන්ස් නිසා එන කායික ලෙඩ මගේ ප්‍රැක්ටිස් එකේ වැඩි උනත් එක එනවට වැඩිය. අපි කියමු දැන් ළමෙක් එනවා කියලා ඔළුව රිදිල්ලක්. ඒ බලාගෙන යනකොට ඒ ඔළුව රිදිල්ලට බාණක හේතු ගොඩකුත් තියෙනවා. ඒ හැමදේම බලාගෙන යද්දී 95ක් විතර ළමයිට තියෙන්නේ මානසික හේතුව. ඒක සමහරවිට සර ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්, බුලි කෙනෙක් වෙන්න පුළුවන් ඉස්කෝලේ. අනිවාර්යයෙන්. ඒ ළමයාගේ වෙනම කරලා ඇහුවාම එයා ඒක කියනවා. බඩ රිදෙන එකත් ඒක වෙන්න පුළුවන්. ඒ බඩ රිදෙන්නේ බඩ ඇතුලේ තියෙන appendicitis මොකටවත් නෙමෙයි. ඒ ඉමෝෂන්ස් නිසා එයා ඒකට එන කායික ලෙඩ. ඉතින් ඒ දෙක එකට සම්බන්ධයි. ඇසිඩ් වැඩි වෙලා බඩ රිදිල්ල එන්න පුළුවන්. ඉතින් අපි ඒක මුලින් ඉඳන් ළමයාට කියලා දුන්නොත් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක පුළුවන් කරන්න. ඉතින් ඒක ගැන ගොඩක් දැනුවත්කම අඩුයි අපේ දෙමාපියන්ගේ අතර. ඉතින් ඒක වැදගත් පණිවිඩයක් අපි ඒකට ඕන්න ලියලා දෙන්න පුළුවන්. ඔයා අද සතුටෙන් ඉන්නේ. ඔයාට තරහ ගියා නේද? මොකද ඒකත් එක්ක එන්න පපුව ගැසීම් ඒව ඔක්කොම එන්න පුළුවන් ඒකත්. ඒක මොලේ කැල්ලක්. මොලේ කැල්ලක් තියෙනවා ලිම්බික් සිස්ටම් කියලා. ඒකට අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. අපි ගොඩක් ඇඩ්වාන්ස් සත්ත්ව කොට්ටාශයක් වුණාට ඒ ලිම්බික් සිස්ටම් එකත් එක අපිට නවත්තන්න බෑ. ඒ හાર્ට් රේට් වැඩි වෙනවා, දාඩිය දානවා, ඒ ඔක්කොම වෙලා ළමයාට නිකන් කායික ලෙඩක් විදියට ඒක එන්න පුළුවන්. එන්න පුළුවන්. ඉතින් ඒවා මුලින් ඉඳන් කියලා දෙන එකයි අර දැන් අපි දැන් ගොඩක් මේ රිලිජන්ස් වල ඒ කියන්නේ ගොඩක් ආගම් වලත් අපි බුදුන් වහන්සේ ක්‍රිස්තියානිටි වල දේශ වහන්සේ කියලා දෙන්නේ ඒ ඉමෝෂන්ස් වලට රියැක්ට් වෙන එක විදිහක් ගැන තමයි ගොඩක් රිලිජන්ස් වලත් කියලා දෙන්නේ. බලාගෙන යනවා. වෛද්‍යතුමනි දැන් අපි කතා කරන්න සූදානම් වෙලා තියෙන්නේ මේ නවීන ලෝකයේ තුල දෙමව්පියන්ගේ භූමිකාව කියන මාතෘකාවේ යටතේ මම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා වෛද්‍යතුමනි. මේ නවීන ලෝකයේ තුල හා සාම්ප්‍රදායික ලෝකයේ තුල දෙමව්පියන්ගේ භූමිකාව පිළිබඳ ඔබේ අදහස කුමක්ද වෛද්‍යතුමනි? දෙමව්පියන්ගේ භූමිකාව කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පේරන්ටිං. දැන් පේරන්ටිං කියන එක හරි වැදගත් එකක්. ඒ පේරන්ටිං එක එක විදියට තියෙන්න පුළුවන්. එක රටක එක සොසයිටි එකම විදියට තියෙන්නේ නැහැ. පවුල් අතරත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් පේරන්ටිං විදි තුනක් ඩිස්ක්‍රයිබ් කරලා තියෙනවා. ඒක මම පොඩ්ඩක් කියන්නම්. එකකට කියන්නේ ඔතොරිටේරියන් කියලා. ඒක අන්තයක්. ඔතොරිටේරියන් කියන්නේ බොහොම ස්ට්‍රික්ට් විදියට ළමයා හදන්නේ. ඒ කියන්නේ සමහරවිට දඬුවම් කරන්න පුළුවන්. ළමයා පොඩි වැරද්දක් කරත් මේක කරන්න එපා, අර කරන්න එපා. කරේ නැත් ඒගොල්ලන්ට ඕන විදිහට කරන්නේ නැත්නම් ළමයාට දඬුවම් කරනවා, පනිෂ් කරනවා. ඒක අන්තයක්. ඒ පේරන්ටිං වලට කියන ඔතොරිටේරියන් කියලා. තව වර්ගයක් තියෙනවා. ඒක අනිත් අන්තය පර්මිසිව්. ඒ කියන්නේ ළමයා ඕන දෙයක් කරාට කමන්නේ කරන්න දෙනවා. ඒකට ලේසි කියලා පේරන්ට්ස්ලටත් ඒක ලේසි නිසා ඒගොල්ලෝ ඕන දෙයක් කරන්න දෙනවා. ඉතින් ඒ අන්ත දෙක.
හැබැයි ඉතින් ඒ පර්මිසිව් එකෙත් ළමයා කියන දේවල් අහලා ඒක ගොඩක්ම නරක තත්ත්වයක් නෙමෙයි ඔතොරිටේරියන් තරම්. ඒක මැද ඒක තමයි හොඳ විදිය. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ ඔතොරිටේටිව් කියන එක. පේරන්ටින්. ඒ කියන්නේ අපි එතකොට ළමයින්ට දැන් මොකක් හරි වැරදි දෙයක් කියනවා නම් ඒක වැරදි කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ළමයා බිම ඇතිරලා මුරණ්ඩු වෙලා අඬනවා නම් ඒක වැරදි කියලා යාට පෙන්වන්නලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ටීවී එකේ හරි මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න එපා කිව්වොත් ඒක බලන්න දෙන්න නැතුව ඉන්න එක ඒක ඒ පේරන්ටින් ඒ වගේම ළමයි එක සමීපව ඉඳලා ඒගොල්ලොන් එක ආශ්‍රය කරලා හොඳට ඉන්න එකත් ඒක මැද පිළිවෙත. ඒක තමයි හරි විදිය. අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ තව එක වර්ග තියෙනවා. ඉතින් ඉන්ට්‍රස්ට් එකට ඕන මට කියන්න පුළුවන් හෙලිකොප්ටර් පේරන්ටින් කියලා එකක්. ඒ කියන්නේ නිකන් හෙලිකොප්ටර් එකක් වගේ අම්මයි තාත්තයි මේ ළමයා ටියුෂන් ගියත් හැමතැනම ගියාම ළමයි අම්මයි තාත්තයි ඉන්නවා. අනිවාර්යයෙන්. එතකොට ළමයාගේ වර්ධනයට මානසික වර්ධනයට ඒක බලපාන. ඒ જાති තියෙනවා පේරන්ටින් විදි. අපේ සමාජය ගත්තාම මම හිතන්නේ කොළඹ ආවට මේ අර්බන් ඒරියාස් වල ගොඩක්ම තියෙන්නේ ඉතින් ඇත්තට පර්මිසිව්. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙලා නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒ ළමයට කරන්න පුළුවන් ඕන දෙයක් කරගෙන යන්න කියනවා. ඉතින් ළමයා ඒක එච්චරම හොඳ විදියක් නෙමෙයි. හැබැයි ඒකෙත් ඔබට ගියොත් කියන ඒක නිග්ලෙක්ට් වර්ගයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර පේරන්ට්ස් ඉන්නවා දැන් ඒ ළමයා කියන මොනවා වෙනවද දන්නේ නැහැ. ළමයාගේ අන්තිමට මේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙන කල් වුණත් දන්නේ නැහැ. ඉතින් ඒක ඒකාන්තයක්. ඉතින් අපේ සොසයිටි එකේ ඔතොරිටේරියන් වර්ගයේ ඒවා තියෙන්නත් පුළුවන්. ඒක ගොඩක් වෙලාවට ඈත පළාත්වල එහෙම පනිෂ් කරනවා ළමයිට ඒවා තත්ත්ව උනත් තියෙනවා. ඉතින් ගොඩක් රිසර්ච් කරලා නැහැ ලංකාවේ වැඩිම තියෙන මොන જાතිය පේරන්ටින්ද තියෙන්නේ කියලා. ඉතින් හැම වර්ගයේම තියෙනවා. ඉතින් ඒක තැන්වල වෙනස්කම් තියෙනවා. ඉතින් හැබැයි ළමයාගේ වර්ධනයට මැද පිළිවෙතක් ගන්න එක තමයි වැදගත්. වැරදිනා වැරදි කියලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතාමත්ම පැහැදිලි වෛද්‍යතුමනි. අපේ වැඩසටහන අවසන් වීමට ප්‍රථමයෙන් මම අවසාන ප්‍රශ්න යොමු කරනවා. සෑම ශ්‍රී ලාංකික දෙමව්පියෙකුටම ඔබට ලබා දිය හැකි ප්‍රබලතම පණිවිඩය කුමක්ද වෛද්‍යතුමනි? ඔව් ඒක මට දෙන්න ඕනේ ප්‍රබලතම පණිවිඩය තමයි දෙමව්පියන්ගේ භූමිකාව පටන් ගන්නේ ළමයා ඉපදුන වෙලාවේ ඉඳන් එතනින් ඉවර වෙන්නේ නැහැ. ළමයා අවුරුදු 17ක් ගෙදරින් එළියට යනකල්ම අපි ළමයා ගැන බලා ගන්න ඕනේ. ඉතින් ඒකේ බලන්නේ අපි ළමයාගේ පෝෂණය විතරක් නෙමෙයි ළමයාගේ කායික වැඩිම, මානසික වැඩිම සහ සමාජයට ඒගොල්ලෝ කොහොමද මුහුණ දෙන්නේ. ඒකයි ඒගොල්ලෝගේ এডুকেෂන්. ඒ කියන්නේ ඉගෙනීම. ඉතින් ඒ ගොඩක් පැති තියෙනවා පේරන්ට් බලන්න ඕනේ. ළමයට රෝගයක් ෆිසිකල් ප්‍රශ්න නැතුව මොන අම්මා තාත්තා කෙනෙක් ඉක්මනට ගේනවනේ වෛද්‍යවරයාට. හැබැයි ඉතින් ඒකේ අනිත් පැති බලනවා අඩුයි. ඉතින් ඒ පැත්ත ගැනත් බලන්න ඕනේ. ඒ ගොඩක් ඒවා අපි අද කතා වුණා. ඉතින් ඒ පැත්ත ගැන බලන්නත් ඕනේ කියන එක තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම. ඉතාමත්ම පැහැදිලි අවබෝධයකින් යුතුව නිවැරදි පිළිතුරු ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඩොක්ටර් වැඩසටහන නරඹු සියලුම දෙනාට ඉතාමත් ස්තුති කරනවා. ඒ වගේම වෛද්‍යතුමනි අපේ වැඩසටහනට අද සහභාගී වුණ ද කොළඹ විශ්වවිද්‍යාලය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න වෛද්‍යතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අයිබෝන්.